තමන්ගේ ආධ්‍යාත්මය ගැන ලොකු ගැටලුවක් ඇති වෙනවා. එතකොට මේ ලොකු ගැටලුව ඇති වෙන තැනට වැඩ ටික කරන්නේ මෙන්න මේ ස්වාමින් වහන්සේලාගේ කඳවුර. සංඝ සමුළුවයයි කියා ගන්න ඩයස්පෝරාවේ ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරන ස්වාමින් වහන්සේලා. ඔවුන්ම තමයි කියන්නේ මේ ආණ්ඩුවේ ඉඳන් ඩයස්පෝරාවේ වැඩක් කරන්න කියලා. නෑ. ඩයස් ප්‍රශ්න ඇති කරනවා. ප්‍රශ්න ඇති කරලා ප්‍රශ්න ඇති කරේ අන්න ජාතික ජනබල වේග ආණ්ඩුව සහ සෝෂල් මීඩියා කාර්යෝ තමයි ප්‍රශ්න ඇති කරේ කියන තැනට තමයි එයාලා එන්නේ. මිනිස්සු එක පැත්තකින් පන්සලෙන් ඈත් වෙනවා කියලා කියනවා. පන්සලෙන් ඈත් වෙනවා කියලා මේ හැමෝම පන්සලෙන් ඈත් වෙන්නේ නෑ. අපි දන්නවා සමහර වෙලාවට ඔය නයිට් ක්ලබ් එහෙම ස්වාමින් වහන්සේලා යනවා. දැන් එදා සංඝ සමුළුවට ආවට පස්සේ අපේ ගමේ නෙවෙයි අල්ලපු ගමේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. ඇත්තටම ඒ ස්වාමින් වහන්සේ Tamanට තිබ්බ මෝටර් රථේ විකුණලා පන්සලේ අලුත් වැඩියා කටයුතු කරා. මිනිස්සුන්ට නැති දේවල් මට අවශ්‍ය නැහැ. ලංකාවේ ඉන්න දේශපාලක කරන ලොකුම වැරද්ද තමයි ස්වාමින් වහන්සේලාව වැරද්දට පොළඹවා ගැනීම. ඔවුන් යන ගමන ඔවුන් අරමුණක් ඇතිව තමයි පැවදි වෙන්නේ. ඒ අරමුණට යන්න දෙන්නේ නැතුව ඔවුන්ගේ මග හැරැස්වීම කරන දේශපාලකයෝ ඉන්නවනම් ඉස්සෙල්ලාම හෙන ගහන්න ඕනේ සහ අපායේ යන්න ඕනේ ඔවුන් තමයි. අර අපේ අස්පන අපිට අපි අපායේ දකින්නවා. දිව්‍ය ලෝකේ කියන දේ තමයි අපිට අවිශ්වාස. දිව්‍ය ලෝකේ කියන දේක් තියනවද නැද්ද කියන එක. කොහොම අමාරුවෙන් හරි මොන ඩ්‍රිල් එක දාලා හරි මොන ප්ලෑන් ගහලා හරි කන්නෝරුවේ හාමුදුරුවෝ වැඩමුවා නම් අයිබෝවන් ආදරණීය හිතවතුනේ කොහොමද කට්ටියට? ඊටමත් වැදගත් කාරණා කිහිපයක් පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම හිතනවා මේ තමයි සුදුසුම කාලේ ඔබෙන් විමසීමක් කිරීමට අවශ්‍ය. මොකද දන්නවද ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ බොහෝ විට තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දන්නා මීට වසර එකහමාරකට විතර පෙර ජනාධිපතිවරණය පැවැත්වුවා. ඒ වගේම මහා මැතිවරණය පැවැත්වුවා. ඊට අමතරව පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වුවා. ඒ ඡන්දවලදී ඔබේ කැමැත්ත අපිට මේ අවස්ථා තුනකදී දැක ගන්න හම්බුනේ තුන් විදිහකට. ජනාධිපතිවරණයට වඩා මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණ ඡන්ද ප්‍රමාණය වැඩි. එතකොට මහා මැතිවරණයේදී ගත්ත ඡන්ද ප්‍රමාණයට වඩා පළාත් පාලන ආයතන ඡන්දයේදී ඡන්ද ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතික ජන බලවේගයට අහිමි වුණා. මොකද එක පැත්තකින් මිනිස්සු ජාතික ජන බලවේගයට පාඩමක් ඉගන්නුවා. ඔයාලා ওই විදිහට කරගෙන ගියොත් මෙන්න මේක තමයි ඉදිරියේදී වෙන්නේ කියලා. ඉතින් දැන් ඔවුන්ට හොඳම අවස්ථාව තියෙන ඔවුන් කෙරෙහි ජාතික ජන බලවේගයේ කෙරෙහි අපි විසින් ගොඩනගපු කියන්නේ අපි විසින් බලයට ගෙන ආපු ජාතික ජන බලවේග ආණ්ඩුව ඉදිරියේදී කොයි විදිහට වැඩ ටික කරයිද මෙතෙක් ගමන් මගේදී මිනිස්සුන්ගේ අභිලාෂයන් ඉෂ්ට වුණාද කියන කාරණාවත් එක්කන් ජාතික ජන බලවේගයේ කෙරෙහි ඔබේ තිබෙන කැමැත්ත කෙසේද කියන එක. ඔබට පුළුවන් නම් හැකිනම් තාමත් වෙනස් වෙලා නැහැ. ජාතික ජන බලවේගය යම් කිසි දෙයක් කරයි. අනුර කුමාර ජනාධිපතිවරයා ගැන අපිට විශ්වාසයි. එන්න ඒ වගේ හැඟීමක් දැනීමක් තියෙනවා නම් ඉදිරියටත් ජාතික ජන බලවේගයත් එක්ක සමග තමයි අපි රැඳී සිටින්නේ. අපි අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයේ පළාත් සභා මැතිවරණයත් ගොඩ දානවා කියන බලාපොරොත්තුවෙන් වගේ ඉන්න අය ඉන්නේ නැති අය වෙනස් වෙලා ඉන්න අය පවා පුළුවන් නම් හැකිනම් කමෙන්ට් එකක් දාන්න. මොකද අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුවේ උදවියටත් බලා ගන්න පුළුවන් මිනිස්සුන්ගේ කැමැත්ත සහ අකමැත්ත කොයි විදිහට වෙනස් වෙලා තියෙනවද කියලා මේ ජාතික ජන බලවේග ආණ්ඩුව කෙරෙහි. හරි වැදගත්ම කාරණේ වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් මම මුලින්ම කතා කරන්න හිතුවා සංඝ සම්මේලනය ගැන. කතා කරන්න ඕනේ වැදගත් මාතෘකාවන් කිහිපයක් තියෙනවා. ඒ අතරින් මම හිතනවා වැදගත් මාතෘකාවක් වෙනවා සංඝ සම්මේලනය. පිවිතුරු නාමයට මුවා වෙලා සංඝ සම්මේලනය කියන්නේ පිවිතුරු දෙයක්, පිවිතුරු නාමයක්. අපි මිනිස් හැටියට බෞද්ධයෝ හැටියට අපි ඒක අගය කරනවා. හැබැයි ඒ නාමයට මුවා වෙලා ඩයස්පෝරාවේ ඇජෙන්ඩා එකක් ක්‍රියාත්මක වූ ආකාරයක් තමයි මට නම් පැහැදිලිව පෙනුනේ. එක පැත්තකින් අපි දන්නවා ස්වාමින් වහන්සේලාට එදා මේ සංඝ සම්මේලනය කියා ගන්න රැස්වීමට දේශපාලන රැස්වීමට පැමිණි ස්වාමින් වහන්සේලා එකතු වෙලා එක පැත්තකින් අපි දන්න එකට දේශපාලන අභිලාෂයක් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් ඉටු කරන ස්වභාවයක් අපි මීට කාලෙක ඉඳන් අපි දැක්කා. අපි කිව්වා ඔබ වහන්සේලා මේ ලෑස්ති වෙන්නේ මෙන්න මේකට තමයි කියලා. හැබැයි ඔවුන් චෝදනා කරපු ලොකුම කාරණාව තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව ඩයස්පෝරාවට අවශ්‍ය කරන දේවල් කරන්නේ. නැවත කොටි මේ නැගිට්ටවීමට තමයි මේ පාර හදාගෙන යන්නේ. ඒ වගේම සෝෂල් මීඩියා වලින් ස්වාමින් වහන්සේලාට අපහාස කරනවා. ඊට පස්සේ සෝෂල් මීඩියා වලින් යම් දේවල් ස්වාමින් වහන්සේලාට කෙරෙහි එල්ල වෙනවා. ඉතින් මේ දේවල් වලින් ඔවුන් ප්‍රකාශ කරේ මේ එන සෙට් එකම එකතු වෙලා ඩයස්පෝරාවට අවශ්‍ය කරන දේවල් තමයි කරන්න කියලා. කෙසේ වෙතත්
මිනිස්සුන්ට ස්වාමින් වහන්සේලා කෙරෙහි තියෙන භක්තිය, ගෞරවය, ඊට පස්සේ ආදරය, ඊට අමතරව ආගම කෙරෙහි තියෙන භක්තිය, ගෞරවය, ආදරය, මිනිස්සුන්ගේ හිතවල තියෙන දේවල්, මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය තමයි මිනිස්සෙක්ට තියෙන ආගම වෙන්න පුළුවන්, ඊට පස්සේ ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්, එතකොට ශාසනය වෙන්න පුළුවන්. ඒක මිනිස්සුන්ගේ යම්කිසි මිනිස්සු පිරිසකගේ, සැලකිය යුතු මිනිස්සු පිරිසකගේ අපේ උනත් ඒක මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය. එතකොට අපි ඒකත් එක්ක තමයි මේ අපේ කටයුතු, සංස්කෘතිය සහ සියලු දේවල් රැඳිලා තියෙන්නේ. හැබැයි ස්වාමින් වහන්සේලා කියන්නේ දැන් ඔවුන් ඉන්නවා කියලා කියන්නේ මේ ආගම කියන දේ, ජාතිය කියන දේ රැකගෙන යන්න. එතකොට රැකගෙන යන්න ඉන්න ස්වාමින් වහන්සේලා ඔවුන්ගේ හැසිරීමේ ක්‍රියාකලාපයත් එක්කම් දැන් එදා අර 250 දෙනෙක් ස්වාමින් වහන්සේලා 250ක් විතර මම හිතන්නේ වැඩම කරා. ඔවුන්ගේ අපි එතන හිතන සමහරට නොදනුවත්කමට ආපු අය ඇති. සමහර විට හොරට සිවුරු දාගෙන ආපු අය ඇති. සමහර වෙලාවට නොයෙන්න බැරිකමට, ඇඳුරුම්කමට ඊට පස්සේ දැන් ස්වාමින් වහන්සේලා ඉන්නවනේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් ටිකක් හිතවන්නේ අර මුල් කාලේ හිටපු ආණ්ඩු වලින් අනම්මනම් තෑගි භෝග හම්බෙලා, යාන වාහන හම්බෙලා, එක එක දේවල් හම්බෙලා. ඉතින් ඒ මිනිස්සුන්ට අර අනිත් පැත්ත හැරෙන්න බැරි හින්දා ආපු ස්වාමින් වහන්සේලාත් ඇති. යමක්කමත් තේරුම් අරගෙන ඉන්න මිනිස්සුත් ඔතන ඇති. ඉතින් කෙසේ වෙතත් එතන ඉන්න සමහර ස්වාමින් වහන්සේලා කරන ක්‍රියාකලාපය, ඔවුන්ගේ හැසිරීම, ඊට පස්සේ ඔවුන් කරන ප්‍රකාශ ඒ මිනිස්සුන්ට ස්වාමින් වහන්සේලා කරේ කලකිරීමක්, ඊට පස්සේ අනාදරයක්, අගෞරවයක් ඇති වෙනවා. එතකොට ඒ දේවල් වලින් දැන් ඔවුන් ඉන්නේ ආගම ජාතිය ආරක්ෂා කරන්න සහ පවත්වගෙන යන්න නම්, ඔවුන් විසින් කරන ක්‍රියාකලාපයේ මිනිස්සුන්ට දිරවන්නේ නැතිනම්, එතකොට මිනිස්සුන්ට භික්ෂූන් කෙරෙහි තියෙන ගෞරවය නැති වෙනවා කියන්නේ එක පැත්තකින් මිනිස්සුන්ට මේ තමන්ගේ ආධ්‍යාත්මය ගැන ලොකු ගැටලුවක් ඇති වෙනවා. එතකොට මේ ලොකු ගැටලුව ඇති වෙන තැනට වැඩ ටික කරන්නේ මෙන්න මේ ස්වාමින් වහන්සේලාගේ කඳවුර. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාගේ කියන්නේ අපේ මේ මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ අපි දන්නවා සැලකිය යුතු ස්වාමින් වහන්සේලා පිරිසක් කියන අපි ගෞරව කරනවා, අපි දැකපු ඕන තැනක අපි නැගිටිනවා, සලකනවා, ආදරය කරනවා. අපිට ඒ කෙරෙහි ආදරයක් තියෙනවා. හැබැයි මෙන්න මේ වගේ පිරිසක් වර්ධනය වෙමින් යන තැනක, වර්ධනය වෙමින් යන රටක මිනිස්සුන්ට සමහර විට මේ ශාසනය කෙරෙහි යම්කිසි කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ කලකිරීම ඇතිවීමට ප්‍රධාන හේතුව මම කිව්වේ ඉස්සෙල්ලත් ස්වාමින් වහන්සේලාගේ හැසිරීම, ඊට පස්සේ ඔවුන්ගේ ක්‍රියාකලාපෙන් අපි දකිනවා පහුගිය කාලවල වල තිබ්බා එක එක මේ ප්‍රශ්න තියෙන. ඒවා ඉතින් අත්‍තරම කතා කරන්නත් කැමති නැහැ. සමහර ගෑනු හුටපට තියෙනවා, ඊට පස්සේ කොල්ලු හුටපට තියෙනවා, ඊට පස්සේ බොනවා, ඊට පස්සේ ලයිසන් නැතුව බීලා වාහන පදිනවා. ඊට පස්සේ සමහර කරන ප්‍රකාශ, දේශපාලන වේදිකාවල් වල කරන ප්‍රකාශ ස්වාමින් වහන්සේ කෙනෙකුට ඒ වගේ දේවල් ගැළපෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් කාරණාත් එක්කන් අපිට අර භක්තිය, ස්වාමින් වහන්සේලා කෙරෙහි තිබෙන භක්තිය හීන වෙලා යනවා කියන්නේ ඒක වෙන්නම අවශ්‍ය කරන වැඩපිළිවෙල කරන්නේ මෙන්න මේ කඳවුර, මෙන්න මේ අර මේ සංඝ සමුළුවය කියා ගන්න ඩයස්පෝරාවේ ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරන ස්වාමින් වහන්සේලා. ඔවුන්ම තමයි කියන්නේ මේ ආණ්ඩුව ඉඳන් ඩයස්පෝරාවේ වැඩක් කරන්න කියලා. නෑ. ඩයස්පෝරාවට අවශ්‍ය කරන වැඩ ටික, කොටි නැගිටිනවා නම් කොටි නැගිටින්න අවශ්‍ය කරන වැඩ ටික, ಜಾති ભેද, ඒ වගේම ආගම් ભેද පවා ඇති කරන්න. ඊට පස්සේ ආගම කෙරෙහි තියෙන ගෞරවය මිනිස්සුන්ගෙන් අයින් කරන්න පුළුවන්. ඒක මිනිස්සුන්ගෙන් අයින් කරන්න වෙන්නේ. ඒක මිනිස්සුන්ගේ හිතවල තියෙන්නේ. මේ ඒ වගේ දේවල් පවා කරන්න ඒකට අවශ්‍ය කරන බලපෑම කරන්නේ අශීලාචාර විදියට හැසිරෙන මේ ස්වාමින් වහන්සේලා කට්ටිය නිසා. ඒක මිනිස්සු හරියට පැහැදිලි කරගන්න ඕනේ. දැන් සමහර අයට ඕක තේරෙන්න පුළුවන්. ඔවුන් වටා ඉන්න කට්ටියට හිතෙන්න පුළුවන් මේ කට්ටිය විතරයි මේ ඉන්න මේ ආගම ජාතිය මේ බේරගන්න. මේ කට්ටිය තමයි මේ හැමදේටම කතා කරන්නේ. නෑ. මිනිස්සු අතර තියෙන ප්‍රශ්නේ, මිනිස්සුන් හිතන්නවත් නැති දේවල් මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලට කාවද්දලා. හරිද? ඊට පස්සේ සමහර මිනිස්සුන්ට දැන් ඕක හරියට දකින පැහැදිලිව අවබෝධයකින් ඉන්න මිනිස්සුන්ට මේ වෙන වැඩපිළිවෙල මිනිස්සුන්ට තේරෙන මෙන්න මේ කියන්නේ අපිට ස්වාමින් වහන්සේලා එපා වෙන්න හේතුව තමයි ඔවුන්ට අදාළ නැති රාජකාරිය කිරීමට යන එක. ඔවුන් අර තීන දේට වඩා ඊට පස්සේ මේ සංඛ්‍යාත්මකව හරි ලිපි ලේඛන වලට හරි අනුව දත්ත වලට අනුව යම්කිසි කාරණාවක් එළියට කතා කරනවට වඩා ඔවුන්ට වෙනම දේශපාලන පක්ෂයක තියෙන අවශ්‍යතාවය ඉස්මතු කරගෙන ඒක මිනිස්සුන්ගේ ඔළුව වලට කාවද්දන්න දරන උත්සාහය බුද්ධිමත් මිනිස්සුන්ට තේරෙනවා. ඔයාට අපිට තේරෙනවා. ඉතින් ඒ තේරෙන හින්දානේ ඔවුන්ගේ සංඝ සම්මේලනයේට මිනිස්සු ප්‍රමාණය අඩුනේ, ස්වාමින් වහන්සේලා ප්‍රමාණය අඩුනේ. හැබැයි එතකොට ඒ කොටස පිළිබඳ හරියට අවබෝධයක් හිටියොත් ඩයස්පෝරාවට ඇත්තරම කොටි නැගිටිනවා නම්, ජාතිවාදය එක එක දේවල් ප්‍රශ්න මේ රට ඇතුලේ අවුස්සන්න හදනවා නම් අන්න
නම කිව්වත් දේශපාලන වේදිකාවක කතා කරන්න පටන් ගත්තා අපිට හිතා ගන්න පුළුවන් මේ කරන්නේ දේශපාලන වශයෙන් ඩයස්පෝරාට අවශ්‍ය කරන ඇජෙන්ඩා එක. ඒ කියන්නේ දේශපාලන පක්ෂයක් නැවත නම් ඒ කට්ටිය එන්නේ ප්‍රශ්න ඇති කරනවා ප්‍රශ්න ඇති කරලා ප්‍රශ්න ඇති කරේ අන්න ජාතික ජනබල වේග ආණ්ඩුව සහ සෝෂල් මීඩියා කාර්යෝ තමයි ප්‍රශ්න ඇති කරේ කියන තැනට තමයි එයාලා එන්නේ. මිනිස්සු එක පැත්තකින් පන්සලෙන් ඈත් වෙනවා කියලා කියනවා. පන්සලෙන් ඈත් වෙනවා කියලා මේ හැමෝම පන්සලෙන් ඈත් වෙන්නේ නැහැ. සමහර පන්සල්වල ස්වාමින් වහන්සේලාගේ කල්කිරියාවත් එක්කන් මිනිස්සු පන්සලට යාම ප්‍රතික්ෂේප කරනවා. සමහර වෙලාවට ස්වාමින් වහන්සේලා ප්‍රතික්ෂේප කරනවා. නැත්තම් මේ ගමේ පන්සල එපා වෙලා ඊට පස්සේ මේ වෙන මේ ප්‍රශ්න වෙන ආගමක් දහමක් අදහන්න පටන්ගෙන නෙවෙයි. ස්වාමින් වහන්සේලාට තියෙන රාජකාරිය කරගෙන ඔවුන් ඇත්තටම මේ ලෞකික ජීවිතයේ සැප සම්පත් සියලු දේවල් අතහැරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් මාර්ගයට යන්න ආවනම් ගිහිගේ කලකිරිලා ඔවුන් ඒ වෙනුවෙන් පාර හොයාගෙන යන්න ඕනේ. හැබැයි එක පැත්තකින් ස්වාමීන් වහන්සේලා කරනවා බිස්නස් කරනවා. ඊට පස්සේ ට්‍රැවල් කරනවා. ඊට පස්සේ දේශපාලනය කරනවා. ඊට පස්සේ ලිංගික සම්බන්ධතා පවත්වනවා. ජිම් යනවා, ජිම් තියෙනවා, පන්සල් වල ජිම් තියෙනවා. ඊට පස්සේ ඒ වගේ ගොඩක් දේවල් ස්වාමීන් වහන්සේලා කරනවා. එතකොට මුදල් පාවිච්චි කරනවා හැම වෙලේම. එතකොට දැන් සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ ඇත්තටම තමන් යම්කිසි මාර්ගයක අනිත් මිනිස්සුන්ට ගිහියන්ට වැඩිය වෙනස් වෙන්නේ ඒකෙන්. හරිද? ගිහියන් කරනනේ පිස්සු නටනවා, ක්ලබ් යනවා, ඊට පස්සේ ජිම් යනවා, ට්‍රැවල් කරනවා, ඊට පස්සේ ගෑනු පිරිමි හුටපට තියෙනවා. ඔය එක එක දේවල් මිනිස්සුන්ට ඒක මේ ගිහියන් කරන දේවල් ටික. ඒතකොට ගිහියන් කරන දේවල් වලට අභිබවා ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා යම්කිසි දේවල් කරනවා. අපි දන්නවා සමහරලාට ඔය නයිට් ක්ලබ් එහෙම ස්වාමීන් වහන්සේලා යනවා. දැන් එදා සංඝ සමුළුවට ආවට පස්සේ ඒ ආපු හාමුදුරුවෝ අතරින් අපි දන්නා දුර බැහැර ප්‍රදේශවලිමුත් යම්කිසි එක්කෙනෙක් දෙන්නේ කීප දෙනෙක් එන්න ඇති. ඔවුන් අතරේ සල්ලි අවශ්‍ය වෙනවා. සල්ලිත් තියෙනවා. ඉතින් රවුල් කොණ්ඩ වවාගෙන ආපු මිනිස්සු හිටියා සිවුර ගලවලා විසි කරලා දාලා හරි නැත්නම් ඔතල බෑග් එකේ දාගෙන හරි ක්ලබ් එකක ගිහිල්ලා හොඳ ආතල් එකක් දාලි වෙරලා සමහරට නැවත පන්සලට වැඩම කරන්න ඇති. හරිද? එතකොට දැන් මම ඔය ඉතා වැදගත් කාරණාවක් ගැන අත්‍තරම කතා කරන්නම් කියලා හිටියේ. ඒක අපි දන්නවා මේ ස්වාමින් වහන්සේලා එක පැත්තේ අපි දැන් මේ රටේ තියෙන සංස්කෘතියත් එක්කන් හැමදාම ඔවුන් කියන්නේ අර යල් පැන ගියපු විදිහට මිනිස්සු ටික ඒ විදිහටම හිතන පතන විදිහට ඉන්න ඕනේ. මිනිස්සු වෙනස් වෙන්න බෑ. එතකොට සංස්කෘතිය පිරිහෙනවා කියලා කෑ ගහනවා. හැබැයි ස්වාමින් වහන්සේලා ජොබ් කරනවා. පාසල් වල ඉගැන්වීම් කටයුතු කරනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාවල ආචාර්ය කටයුතු කරනවා. ඉතින් ඒ වගේ එක එක දේශපාලන පක්ෂවලට තමන්ගේ නමින් දේශපාලන තමන්ගෙම කියන දේශපාලන පක්ෂ පිහිටුවාගෙන තිබෙනවා. එතකොට සියලු දේවල් වලට මැදිහත් වීමක් කරලා තියෙනවා. ඔය කිසිම ස්වාමීන් වහන්සේ නමක් මේ දැන් ඔවුන්ට රජේ පඩි හම්බ වෙනවා. කියන්නේ මේ මං කියන්නේ දැන් ගුරු වෘත්තිය නියාලෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලවල උගන්වන තවත් යම් රාජකාරී කරන රජයෙන් වැටුපල් ලබන ස්වාමීන් වහන්සේලා. දැන් අද ගුරු වෘත්තියේ නියාලන ස්වාමීන් වහන්සේ නමකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක වැටුපක් හම්බ වෙනවා. මම හිතන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට ලක්ෂ 3 4 5ක් 6ක් ඔන්න ඔය වගේ අති විශාල සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. හැබැයි ඔවුන් පන්සලට ගෙන එන මිනිස්සු අරන් එනවා දාන වේල. හැබැයි දාන වේල අරන් එනවා ඒක තියන්න ඇත්තට බුද්ධ පූජාවට තියන්න ඕනේ. තමන්ගේ ආධ්‍යාත්මය මේ තමන් දානයක් දෙන එක යම්කිසි ආනිසංශයක් තමන්ට ලැබෙයි කියන මේ මොකද්ද ඊළඟට ආත්මයකදී තමන්ට ඒ ආනිසංශය යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් ඒ කියන බලාපොරොත්තුවත් එක්කන් තමයි මේ දේවල් කරන්නේ. හැබැයි ඔවුන්ට හම්බෙන වැටුපෙන් අඩුම ගානේ පන්සලටවත් දෙයක් කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා කරන නැති මම ඔය දැකලා තියෙනවා. තමන්ට කාගෙන් හරි කාර් එකක් වාහනයක් මොකක් හරි එකක් තෑගි හම්බුණා නම් මිනිස්සුන්ට ගමේ මිනිස්සුන්ට නැති දේවල් මට අවශ්‍ය නැහැ. මට බස් එකේ යන්න පුළුවන්, මට පයින් යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ කාර් එක විකුණලා පන්සලට යමක් කරනවා කියලා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. අපේ ගමෙත් ඒ වගේ අපේ ගමේ නෙවෙයි අල්ලපු ගමේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. ඇත්තටම ඒ ස්වාමින් වහන්සේ Tamanට තිබ්බ මෝටර් රථේ විකුණලා පන්සලේ අලුත් වැඩියා කටයුතු කරා. මිනිස්සුන්ට නැති දේවල් මට අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා ඇත්තටම අපිට තේරෙනවා ඔවුන් යන ගමන. සමහර ස්වාමින් වහන්සේලා ඔවුන්ට තිබ්බ වරප්‍රසාද ඊට පස්සේ දේශපාලන පක්ෂවලින් දේශපාලනත් එක්ක හිටියට පස්සේ ලැබුණ දේවල් එක්කන් ඒ කට්ටියට අතහරින්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. ලංකාවේ ඉන්න දේශපාලක කරන ලොකුම වැරද්ද තමයි ස්වාමින් වහන්සේලාව වැරදට පොළඹවා ගැනීම. ඔවුන් යන ගමන ඔවුන් අරමුණක් ඇතිව තමයි පැවදි වෙන්නේ. ඒ අරමුණට යන්න දෙන්නේ නැතුව ඔවුන්ගේ මග හැරැස්වීම කරන දේශපාලකයෝ ඉන්නවනම් ඉස්සෙල්ලාම හෙන ගහන්න ඕනේ සහ
අපායේ යන්න ඕනේ ඔවුන් තමයි. අර මම ලස්සන කතාවක් දැක්කා මේ අපාය නම් අපාය කියන දේ ස්ථිරයි. හැබැයි දිව්‍ය ලෝකේ කියන දේ මට විශ්වාස නැහැ. මොකද දැනටත් අපි ඉන්නේ අපාය කියන කාරණාව තමයි එතනදී කියන්නේ. අපිට අපේ අස්පන අපිට අපි අපාය දකිනවා. දිව්‍ය ලෝකේ කියන දේ තමයි අපිට අවිශ්වාස. දිව්‍ය ලෝකේ කියන දේක් තියනවද නැද්ද කියන එක. ඉතින් ඒ වගේ තමයි ඔවුන් හැබැයි ඉන්නේ අපායේ. හැබැයි ඔయిత වැඩිය ආගාදයට යන්න පුළුවන්. ඉතින් ඒකින්ද මිනිස්සුන්ට හරියට හිතලා බලලා යම්කිසි තීන්දුව తీරන ගන්න පුළුවන්. සිවුරක් ඇඳගත්ත පළියට කවුරු හරි යම්කිසි මොකක් හරි ප්‍රකාශයක් කරනවා නම් අපි ඒක 100,000 වාරයක් මිනිස්සුන්ට හිතලා බලන්න ඕනේ. ඒක මොකද මිනිස්සුන්ගේ මූලික වගකීමක් හැටියට තියාගන්න එක හොඳයි. මොකද උන් ශාසනය රකින්න ශාසනයට ගරු කරන්න කියන මේ චේතනාවෙන් ඇවිල්ලා කරන්නේ වෙනම දේශපාලන අවශ්‍යතාවල් ඉටු කරන එක. ඉතින් අර මම කියන්න ගියේ පාසල් අධ්‍යාපනය ලබා දෙන ස්වාමින් වහන්සේලා ඉන්නවා. උන්ට වැටුපක් හම්බ වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නවා. ඉතින් ඔවුන්ට පුළුවන් මේක සමාජ සේවයක් වගේ වැටුප් ලැබෙන එක එක්කෝ යම්කිසි සංඝ සම්මේලනයේ හරි නැත්නම් මොකක් හරි සංඝයා වහන්සේලා විසින් පිහිටවා ගත්තු මොකක් හරි ෆන්ඩ් එකක් තියෙනවා නම් ඒ වෙනුවෙන් නැත්නම් ශාසනයේ කටයුතු වෙනුවෙන් නැත්නම් පාසලක් වෙනුවෙන් නැත්නම් ඒ මුදල් අපිට ලබා දෙන්න එපා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මේ මැති ඇමතිවරු මේ මට වැටුප් ඕනේ නැහැ කියලා. ඒතර ජනාධිපති උපදේශකවරු ඉන්න මට වැටුප් අවශ්‍ය නැහැ කියලා. ඉතින් ස්වාමින් වහන්සේලාට දාන ටික හම්බ වෙනවා නම් සිවුරු ටික හම්බ වෙනවා නම් සබන් කෑල්ල හම්බ වෙනවා නම් ටවල් එක හම්බ වෙනවා නම් ඒ සියලු දේවල් හම්බ වෙනවා නම් යන්න එන්න පහසුකම් ටික සමහරට මේ වාහනයක් පවා තියෙනවා නම් සමහරට තෙල් ටිකක් එහෙම ගහ ගන්න අවශ්‍ය කරන සල්ලි ඕනේ. ඉතින් ඒවටත් ඉතින් මිනිස්සුන්ගේ ගොඩක් කලාවට සල්ලි හම්බ වෙනවා. විදුලි බිල ගෙවන්න කියලා මිනිස්සු පන්සල් වලට සල්ලි දෙනවා. හරිද? ඉතින් ඒව අපි දෙන්න එපා කියන්නේ. අපි මේ දේවල් දෙන්න කියන්නේ. එතකොට ස්වාමින් වහන්සේලාට පුළුවන් මේ ඔය පාසල් අධ්‍යාපනය එහෙම ලබා දෙනවා නම් ඉතින් පුළුවන් නම් සේවයක් හැටියට මාස 3කට විතර පඩියක් වගේ කියන්නේ සැලරි එකක් අරගෙන ඉතුරු එක නිකන් අර සමාජ සේවයක් රටට සේවයක් මගෙන් ශාසනයට වෙන්න ඕන සේවයක් වගේ ඒ දේවල් කරන්න පුළුවන්. ඔය පිරිවෙන් අධ්‍යාපනය පවා ලබා දෙන ස්වාමින් වහන්සේලා ඉන්න අපි හිතන්නේ මේ දේවල් අපි කියන්නේ මේ දේවල් ඇත්තට කියන්නේ දෙන්න කියලා කියන්නේ ඔවුන්ට ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුළුවන් අපිට මේ දේවල් අවශ්‍ය නැහැ කියලා. හැබැයි අපි කියන්නේ මේ නොදී ගන්න එපා කියලාම නෙවෙයි කියන්නේ. ඉතින් මේ දේවල් ගන්න අරගෙන ඉවරලා හැබැයි ගත්තර කමන්න ඒ දේවල් ගන්න එක හරි. හැබැයි මිනිස්සුන්ට අත්හරින්න කියන දේ මම හිතන්නේ ප්‍රායෝගිකව ප්‍රකාශ කරන එක හරි මේ ආත්මාර්ථකාමී ස්වභාවයක් තමයි මම මේකේ දකින්නේ. ඉතින් මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් අපි මොකද්ද මම මොකද්ද කිව්වේ කියලා. මම කියන්නේ යහපත් අපි දන්නවා මේ යහපත් දේවල් දේශනා කරන ස්වාමින් වහන්සේලා ඕන තරම් ඉන්නවා. එදා අඩුම ගානේ 250 දෙනා ඇවිල්ලා ඉන්න එකේ බොහොම අමාරුවෙන් හරි මොන ඩ්‍රිල් එක දාලා හරි මොන ප්ලෑන් ගහලා හරි කන්නෝරුවේ හාමුදුරුවෝ වැඩමුවා නම් එතන අඩුම ගානේ ගිහියන්ගේ ප්‍රමාණය හරි බලා ගන්න තිබ්බා. ඉතින් ඒක නිසා වෙන වෙන දේශපාලන අපේක්ෂාවන් අභිලාෂයන් ඉටුකරනද පහුගිය දවස් කිහිපයකට කලින් තිබ්බ සංඝ සම්මේලනය කියන පිවිතුරු නාමයට මුවා වෙලා කරපු ඒ දේශපාලන රැස්වීම මිනිස්සුන්ට පුළුවන් මොකද්ද hina වෙන්න විතරයි වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට පුළුවන් ඒ වගේ දේවල් නැවත නැවත ඇති වෙනවා නම් මේ හරි දේ තේරුම් ගන්න පුළුවන් බැහැර කරන්න ඕන දේවල් බැහැර කරන්න පුළුවන්. අපි හිතන්නේ දැන් ගොඩක් ඒ කට්ටිය විහින් මේ කට්ටිය බැහැර වීගෙන යනවා. මේ සමාජය අපි හිතනවා තවත් ඉදිරියට ව්‍යාජ ස්වාමින් වහන්සේලාට පැවැත්මක් කොහොමඩත් නැති වෙයි. ඉතින් ඒක නිසා කවුරු හරි බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් පැවිදි දිවියට යන්න ඕනේ මේ ලෞකික සැප සම්පත් ලබාගෙන මේ ආතල් එකේ ජීවත් වෙන්න අඩියක් පුඩියක් ගහලා කෑල්ලක් මේ ගෑනු කෙනෙක් එක්ක මොකක් හරි සම්බන්ධතාවයක් තියාගෙන ජීවත් වෙන්න ඕනේ කියන පරමාර්ථයෙන් ශාසනයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අපි හිතන්නේ ඒ දේවල් ඉදිරි වසර කිහිපය ඇතුළත සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න තියෙන අවස්ථාව ඊටකඩ වැඩි බොහොම වැඩි. ඉතින් ඒක නිසා දෙමව්පියන්ටත් ඉතින් කියන්න තියෙන්නේ පොඩ්ඩක් දරුවන්ගේ කැමැත්තම නෙවෙයි. මොකද හැමදේම 18න් ඉහළ කියලා අපි දන්නවා. හැමදේම කසාද බඳින්න ගියත් ජොබ් එකකට යන්න ගියත් මොන වැඩේ කරන්න ගියත් වයස අවුරුදු 18න් ඉහළ තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි හිතනවා අඩු වයසින් ඒක ඇත්තටම මේ මම එපා කියලා කියන්නේ මම කියන්නේ දෙමව්පියන්ට පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. මොකද ළමයෙක් සමහර විට දැන් මොකක් හරි දෙයක් එයාගේ දැනුමත් එක්කන් එයා යම් කිසි දෙයක් කරන්න යනවා. අපි කියන ඕක කරන්න එපා පුතේ. ඕක ඔයාලට සුදුසු නෑ. ඕක වැරදි වැඩක් කියලා. හැබැයි අර ආසාවට මේ දකින්න හින්දා මේ වගේ දෙයක් මම මහාන වෙන්න ඕනේ වගේ යෝජනාවක් කරද්දි දෙමව්පියන්ට පුළුවන් ඉතින් ටිකක් හිතලා බලන්න මෙයාගේ මේ පොඩි කාලේ කැමැත්ත වුණාට වයස අවුරුදු 18 15 20 විතර වෙද්දි මේක කැමැත්ත නොවෙන්න පුළුවන්. එතකොට ඒක තමන්ගේ දරුවටත් හරි නෑ. එක පැත්තකින් ශාසනයටත් හරි නෑ. දැන්
සමහර විට එන්නේ වගේ තිබ්බ දේවල් අර පොඩි කාලේ කරගන්න බැරි වුණ දේවල් පරමාර්ථ අර ශාසනයෙන් බැහැරව යන්න බැරි හින්දා සිවුරටම මුවා වෙලා කරගන්න උත්සාහය දරන එකෙන් මිනිස්සුන්ට තියෙන්නේ ශාසනයේ යම් කිසි පිරිසක් කෙරෙහි අකමැත්ත සහ අගෞරවය අනාදරය ඇති වෙන එක. ඉතින් ඒකෙන් යම් කිසි පිරිහීමක් ඇති වෙන්න පුළුවන්. ඒ පිරිහීම ඔවුන් කියන්නේ අන්න ඩයස්පෝරාවේ ඇජෙන්ඩා ජාතික ජන බලවේගය සහ ඔවුන්ගේ කල්ලි එකතු වෙලා කරනවා කියලා නෑ. ඔවුන් විසින්ම තමයි උඩ බලාගෙන කෙල ගහගන්නේ. ඉතින් ඒ දේ අපි හරියට අවබෝධ කරගමු. එහෙනම් ගිහිල්ලා එන්නම් අපේ ආදරණීය සහෝදරවරුනි. එහෙනම් ජය වේවා.